ආසියාවේ ආශ්චර්ය වියත්මග හරහා අපිට පෙන්වපු සෙට් එක මුළු රටම අපායක් කරපු අය මේ තමයි මුළු රටම විනාශ කරපු අපරාධකාරයෝ සෙට් එකේ ඡායාරූප දක්වලා තියෙන්නේ. අම්මා බෙහෙත් පොලිමේ තියුවා, තාත්තා තෙල් පොලිමේ තියුවා, පුතා ගෑස් පොලිමේ තියුවා, දුව කිරිපිටි පොලිමේ තියපු අය අන්තිමට නැවෙන් ගඟෙන් මුහුදෙන් පැනලා ගිහිල්ලා දූපත්වල හැංගිච්ච අය ආපහු මේ අපරාධකාරයෝ එක්ක පොළොව ඉඹගෙන පොළොව පලාගෙන ගඟ දෙබෑ කරගෙන පපුවට තුන් පාරක් ගහගෙන හාල් කෑවද අලලුණු ලාවද කියලා ඔන්නෝක තමයි ප්‍රශ්නේ කිව්වලු. මොන්ඩිසෝරි දරුවෙක් තුණා තේරෙනවා බං මේ මිනිස්සු සැප දාලා ජනතාවට දුක් දුන්නා කියලා. ගොඩක් උන් ඔය කමෙන්ට් පේජ් එකේ උන් ගැන වර්ණනා කරලා රචනා ලියන්නේ. උන්ගේ මුළු රඟපෑම් වලට මාලිමාවෙන් උත්තර නැති නිසා. මාලිමාව මොක කරත් උන්ට සෙට් නැත්තේ උන්ගේ හිතවල තියෙන කුහකකම නිසා. උඹලා අපි කොච්චර අටැක් කරතරන්නේ සබහා ධර්මයේ දන්නවා ඇත්ත කොටන්ද කියලා. ආසියාවේ ආශ්චර්ය වියත්මග හරහා අපිට පෙන්වපු සෙට් එක මුළු රටම අපායක් කරපු අය මේ තමයි මුළු රටම විනාශ කරපු අපරාධකාරයෝ සෙට් එකේ ඡායාරූප දක්වලා තියෙන්නේ. අම්මා බෙහෙත් පොලිමේ තියුවා, තාත්තා තෙල් පොලිමේ තියුවා, පුතා ගෑස් පොලිමේ තියුවා, දුව කිරිපිටි පොලිමේ තියපු අය අන්තිමට නැවෙන් ගඟෙන් මුහුදෙන් පැනලා ගිහිල්ලා දූපත්වල හැංගිච්ච අය ආපහු මේ අපරාධකාරයෝ එක්ක පොළොව ඉඹගෙන පොළොව පලාගෙන ගඟ දෙබෑ කරගෙන පපුවට තුන් පාරක් ගහගෙන හාල් කෑවද අලලුණු ලාවද කියලා ඔන්නෝක තමයි ප්‍රශ්නේ කිව්වලු. මොන්ඩිසෝරි දරුවෙක් තුණා තේරෙනවා බං මේ මිනිස්සු සැප දාලා ජනතාවට දුක් දුන්නා කියලා. ගොඩක් උන් ඔය කමෙන්ට් පේජ් එකේ උන් ගැන වර්ණනා කරලා රචනා ලියන්නේ. උන්ගේ මුළු රඟපෑම් වලට මාලිමාවෙන් උත්තර නැති නිසා. මාලිමාව මොක කරත් උන්ට සෙට් නැත්තේ උන්ගේ හිතවල තියෙන කුහකකම නිසා. උඹලා අපි කොච්චර අටැක් කරතරන්නේ සබහා ධර්මයේ දන්නවා ඇත්ත කොටන්ද කියලා. ආසියාවේ ආශ්චර්ය වියත්මග හරහා අපිට පෙන්වපු සෙට් එක මුළු රටම අපායක් කරපු අය මේ තමයි මුළු රටම විනාශ කරපු අපරාධකාරයෝ සෙට් එකේ ඡායාරූප දක්වලා තියෙන්නේ. අම්මා බෙහෙත් පොලිමේ තියුවා, තාත්තා තෙල් පොලිමේ තියුවා, පුතා ගෑස් පොලිමේ තියුවා, දුව කිරිපිටි පොලිමේ තියපු අය අන්තිමට නැවෙන් ගඟෙන් මුහුදෙන් පැනලා ගිහිල්ලා දූපත්වල හැංගිච්ච අය ආපහු මේ අපරාධකාරයෝ එක්ක පොළොව ඉඹගෙන පොළොව පලාගෙන ගඟ දෙබෑ කරගෙන පපුවට තුන් පාරක් ගහගෙන හාල් කෑවද අලලුණු ලාවද කියලා ඔන්නෝක තමයි ප්‍රශ්නේ කිව්වලු. මොන්ඩිසෝරි දරුවෙක් තුණා තේරෙනවා බං මේ මිනිස්සු සැප දාලා ජනතාවට දුක් දුන්නා කියලා. ගොඩක් උන් ඔය කමෙන්ට් පේජ් එකේ උන් ගැන වර්ණනා කරලා රචනා ලියන්නේ. උන්ගේ මුළු රඟපෑම් වලට මාලිමාවෙන් උත්තර නැති නිසා. මාලිමාව මොක කරත් උන්ට සෙට් නැත්තේ උන්ගේ හිතවල තියෙන කුහකකම නිසා. උඹලා අපි කොච්චර අටැක් කරතරන්නේ සබහා ධර්මයේ දන්නවා ඇත්ත කොටන්ද කියලා.